පීසාට්ද එහෙම නැත්නම් ඩොමිනෝස්ද බලමු මොකක්ද උන්නේ කියලා. දෙකම ගත්ත චීස් පීසා තමයි. ඩොමිනෝස් එකෙන් අපි ගත්තේ චීස් ලෝඩඩ් ලාර්ජ් පීස් එකක්. ඒ වගේම පීසාට් එකෙන් ගත්තේ 4 චීස් පීසා කියන එක. ඒතර පීසාට් එකේ පීසා එක වුණා 4280ක්. ඒතර තියෙන ඩොමිනෝස් එකේ පීසා එක වුණා 4099ක්. ඉතින් ප්‍රයිස් එක අතින් ගත්තොත් එහම මේ ඩොමිනෝස් එකේ පොඩ්ඩක් ප්‍රයිස් එක අඩුයි. ඒතර මේ දෙකම අපි ඩිලිවර් කරගත්තේ. ඒතර ඩිලිවර් කරද්දී පීසාට් එකට ඩිලිවර් කරන්න වෙලා ගියා මිනිත්තු 50යි තප්පර 52ක් ගියා පීසාට් එකේ ඩිලිවර් කරන්න. ඒතර ඩොමිනෝස් එකෙන් ඩිලිවර් කරලා තියෙනවා මිනිත්තු 29යි තප්පර 29කින්. එකම වෙලාව අපි දැම්මේ. එකම වෙලාව දැම්මේ. දෙකම පිළියන්දල බ්‍රාන්ච් එක. එන පොඩ්ඩක් මේක අන්බොක්ස් කරමු. මුලින්ම පෙන්නන්නම් පීසාට් එකේ ලුක් එක. දැන් බලමු ඩොමිනෝස් එකේ ලුක් එක. ඔයාලා පේනවා ඇති පීසාට් එක නම් පොඩ්ඩක් ඝනකමයි. ඩොමිනෝස් එකේ ඝනකම අදී උනට වට ප්‍රමාණය ලොකුයි. චීස් අතින් ගත්තොත් නම් දෙකම මේ එකම ලයින් එකට තමයි තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් ටේස්ට් කරලා බලමු ඇත්තට මොකද්ද රස කියලා. මම දැන් දෙකෙන්ම try කරා මට දැනෙච්ච විදියට චීස් පෝෂන් කරේ ඩොමිනෝස් එකේ. ඒ වගේම ටේස්ට් එක අතිනුත් මම හිතන්නේ ඩොමිනෝස් එකට තමයි මම කැමති වෙන්නේ. මොකද මේගොල්ලන්ගේ ඉතාලියන් සීසන් එකයි චිලි ෆ්ලේක්ස් එක ඇඩ් කරගෙන කෑම පස්සේ පට්ට රහක් එනවා පීසාට් එකට සාපේක්ෂව. හැබැයි පීසාට් එකේ අවුලක් නැහැ. හැබැයි ඩොමිනෝස් එකේ තමයි මම අද කැමති ටේස්ට් එක.